2025 පෙබරවාරි 28 වෙනිදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්‍රේන ජනාධිපති වොලඩිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් පැවැත්වුණා. ඒ ඇමරිකාවේ දවල මන්දිරයේදී. එක්සත් ජනපද උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් හා බොහෝ මාධ්‍ය ආයතනත් මෙයට සහභාගී වී සිටියා. මේ සියල්ල සජීවීව විකාශය වෙමිනුත් පැවතුණා. ඒ වගේම දවල මන්දිරයේ කෝකියන් භෝජන සංග්‍රහය සඳහා සූදානම් වෙමින් සිටියා. මේ අතර රියලිටි ටීවී වැඩසටහනක වගේ රාජ්‍ය නායකයින් දෙදෙනා අතර යම් බහිම් බස්වීමක් වෙන බව දකින්නත් ලැබුණා. මේ රැස්වීම ඉතිහාසයේ පිටුවල ලියවෙනු ඇති. මොකද මෙතැන් සිට ගෝලීය භූ දේශපාලනය වෙනස් වීමට නියමිතයි. ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයා ඉලෝන් මස්ක් පවසා තිබුණේ ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා නේටෝ සංවිධානයෙන් ඉවත් විය යුතු බවයි. ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වෙලයි සිටින්නේ. නමුත් ට්‍රම්ප් දේශපාලනය යටතේ ඇමරිකාව දශක ගණනාවක් තිස්සේ තම සතුරා බවට පත්ව සිටි රුසියාවට ලංවෙමින් සිටිනවා. මේ තත්ත්වය කොතරම් නරක අතට හැරී තියෙනවද කියනව නම් සමහරු ඩොනල්ඩ් ට්‍රම්ප් පුටින්ගේ රහස් නියෝජිතයා බවටත් චෝදනා කරනවා. ඉතින් මේ ලෝකයට බලපාන්නේ කොහොමද? මුලින්ම අපි බලමු මේකේ පටන් ගැන්ම. 2022 පෙබරවාරි 24 වෙනි දින රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළා. මේක ඒක පාර්ශ්වික ආක්‍රමණයක්. යුක්‍රේනයේ යුද්ධයට ගියේ තමන්ගේ රට ආරක්ෂා කර ගැනීමට විතරයි. ඒත් රුසියාව යුද්ධයට ගියේ යුක්‍රේනයේ ඉඩම් හා සම්පත් අල්ල ගැනීමට. මෙන්න මේ ඇත්ත හේතුව සඟවන්න පුටින් නිදහසට කරුණු කිව්වා. ඔහු පැවසුවේ නේටෝ ව්‍යාපෘතිය රුසියාවට තර්ජනයක් බවයි. ඒ වගේම යුක්‍රේනයේ නව නාසිවරුන් සිටින බවත් රුසියාව ඔවුන් තුරන් කිරීමට කටයුතු කරන බවත් ඔහු තවත් අවස්ථාවක පවසා තිබුණා. ඒත් මේ සියල්ල බොරු. සැබෑ හේතුව තමයි යටත් විජිතවාදය. මේ ආක්‍රමණය ආරම්භයේදී රුසියානු හමුදා වේගයෙන් ඉදිරියට ගියා. ඔවුන් යුක්‍රේනයේ උතුරු හා නැගෙනහිර කොටස් අල්ලගත්තා. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව හා යුරෝපීය රටවල් බොහෝමයක් යුක්‍රේනයට සහාය දැක්වීමට එක් වූ අතර රුසියාවට ගෝලීය මට්ටමේ සම්බාධක පනවනු ලැබුවා. ඉතින් මේ රටවල් යුක්‍රේනයට ආයුධ යැවීමට පටන්ගත් අතර බටහිර සහාය ඇතිව යුක්‍රේනය නිර්භීතව සටන් කළා. යුක්‍රේනය විසින් 2022 සැප්තැම්බර් වන විට සාර්ථකව රුසියාව පසුපසට තල්ලු කිරීමට සමත් වුණත් ඉන්පසු යුද්ධය ඇන හිටියා. පසුගිය වසර 3 පුරාවට මේ යුද්ධය නිසා දෙපාර්ශවයේම විශාල පිරිසක් මිය ගියා. නමුත් යුක්‍රේනයට තම භූමියේ සම්පූර්ණ පාලනය නැවත ලබා ගන්න නොහැකි වුණා. එම වසර 3 තුළ එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් ඍජුවම යුද්ධයට මැදිහත් නොවුන නමුත් යුක්‍රේනය ආරක්ෂා කර ගැනීමට ආයුධ හා මුදල් ලබා දුන්නා. යුක්‍රේනයේ ස්ථාවරය වෙන්නේ තමන්ගේ සියලු භූමි ප්‍රදේශ ආපසු ලබා ගන්න අතුරු මෙම යුද්ධයෙන් ඉවත් නොවන බවටයි. 2024 දී ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණා. තම මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් කියා සිටියේ තමා ජනපති වූ වහම රුසියානු යුක්‍රේන යුද්ධය එක් දිනක් ඇතුළත නවත්වන බවයි. මෙන්න මේ ගැන සාකච්ඡා කිරීමට තමයි සෙලෙන්ස්කි හා ට්‍රම්ප් අතර රැස්වීමක් පසුගියදා පැවැත්වුණේ. යුක්‍රේනය පවසා තිබුණේ තමන්ට මේ යුද්ධය සඳහා කිසිම කැමැත්තක් නැති බවයි. නමුත් ඔවුන් දැන් සටන් කිරීම නැවැත්වුවහොත් සටන් විරාමයෙන් පසු රුසියාව ඔවුන්ගේ රටට පහර නොදෙන බවට තමන්ට සහතිකයක් අවශ්‍ය බව සෙලෙන්ස්කි පවසා තිබුණා. ඒ වගේම මේ ගැන ඇමරිකාව වගකීම භාරගත යුතු අතර ආරක්ෂාවද සලසා දිය යුතු බවත් යුක්‍රේනය පවසා සිටියා. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කතාව එතරම් ගණන් ගත්තේ නැහැ. ට්‍රම්ප් යුක්‍රේනයට පවසා සිටියේ ඇමරිකාව ඔවුන්ට විශාල මුදලක් හා ආයුධ ලබා දී ඇති බැවින් යුක්‍රේනයේ ස්වභාවික සම්පත් වලින් ලැබෙන ආදායමෙන් 50% ඇමරිකාවට ලබා දිය යුතු බවයි. කිසිම බුද්ධිමත් දේශපාලනඥයෙක් තම රටේ සම්පත් වලින් අඩක් වෙනත් කෙනෙකුට ලබා දෙන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා සෙලෙන්ස්කි මේ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. ඔහු පවසා සිටියේ යුක්‍රේනයේ අනාගත පරම්පරා 10කට පමණ බරක් වන කිසිවක් තමා අත්සන් නොකරන බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයට පත් වූ අතර ඔහු ප්‍රසිද්ධියේ සෙලෙන්ස්කිට ඒකාධිපතියෙකු ලෙසට චෝදනා කළා.
මෙයින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට හා ඛනිජ ගනුදෙනුව ගැන සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි දවල මන්දිරයට ගිය අතර මේ රැස්වීම පසුගිය පෙබරවාරි 28 වෙනිදා පැවතුණා. මුල් පැය භාගය පුරාම රැස්වීම හොඳින් සිදු වූ අතර ඊට පසුව තත්ත්වය වෙනස් වීමට පටන් ගත්තා. සෙලෙන්ස්කි පැවසුවේ පුටින් 25 වතාවක් සටන් විරාමය කඩ කර ඇති බවයි. ඒ නිසා පුටින් විශ්වාස කළ හැකිද කියා ඔහු ට්‍රම්ප්ගෙන් විමසා සිටියා. යුක්‍රේනය දැන් සටන් කිරීම නැවැත්වුවහොත් රුසියාව වසර කිහිපයකින් නැවත පහර දීමට ඉඩ ඇති බවත් සෙලෙන්ස්කි පැවසූ විට ට්‍රම්ප්ට උත්තර නැතිව ගියා. පුටින් තමා සමග කිසිදු ගිවිසුමක් කඩ කර නොමැති බව පමණක් ට්‍රම්ප් පවසා සිටියා. ඇමරිකාවේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් පැවසුවේ සාමයට යන මාවත රාජතාන්ත්‍රිකභාවය හරහා සකස් කරන බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් සෙලෙන්ස්කි රුසියාව සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් සිදු කළ සිදුවීම් මතක් කළා. රාජතාන්ත්‍රිකභාවය යන්නෙන් ඔහු අදහස් කළේ කුමක්ද කියා සෙලෙන්ස්කි අසා සිටියා. මේ අවස්ථාවේදී කෝප වූ ජේ.ඩී. වෑන්ස් ඇමරිකානු මාධ්‍ය ඉදිරියේ ජනාධිපතිවරයාට අගෞරව කළ බවට සෙලෙන්ස්කිට චෝදනා කළා. සෙලෙන්ස්කි පැවසුවේ ඇමරිකාව පුටින්ව නවත්වන්නේ නැත්නම් යම් දිනක ඔවුන්ටත් මේ ගැටලුවට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. මේ ඇසූ ට්‍රම්ප් කෝපයට පත්වී ඇමරිකාව ගැන කරදර නොවන ලෙසට සෙලෙන්ස්කිට පැවසූ අතර ඔහු පුරවැසියන්ගේ ජීවිත සමග සූදුවක් කරන බවත් ඇමරිකාවට අගෞරව කළ බවටත් චෝදනා කළා. ජේ.ඩී. වෑන්ස් කුඩා ළමයෙකු මෙන් අසා සිටියේ සෙලෙන්ස්කි කවදා හෝ එක්සත් ජනපදයට ස්තුති කළාද කියලයි. ඒත් මේ රැස්වීමේදීම සෙලෙන්ස්කි අවම වශයෙන් 10 වතාවක්වත් ඇමරිකාවට ස්තුති කර තිබුණා. මේ රැස්වීමේදී වාර්තාකරුවෙකු ට්‍රම්ප්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර රුසියාව සටන් විරාමය උල්ලංඝනය කළහොත් කුමක් සිදුවේවිද කියලා අසා සිටියා. ඒත් මේ ප්‍රශ්නයට ට්‍රම්ප් දුන්නේ විකාර පිළිතුරක්. ඔහු වාර්තාකරුගෙන් ඇසුවේ ඔබේ හිසට බෝම්බයක් වැටුනොත් මොකක් සිද්ධ වෙයිද කියලයි. අවසානයේ සෙලෙන්ස්කි අදහස් දැක්වීමට පටන් ගත් විට ට්‍රම්ප් මාධ්‍ය සේවකයින් එතනින් ඉවත් කළ අතර සෙලෙන්ස්කිට දවල මන්දිරයෙන් පිටව යන ලෙසට කියා සිටියා. ඛනිජ කිවිසුම අත්සන් නොකළ අතර භෝජන සංග්‍රහයද අවලංගු වුණා. රැස්වීමෙන් පසු ට්‍රම්ප් මාධ්‍යයට කියා සිටියේ සෙලෙන්ස්කි සාමයට සූදානම් නැති බවයි. ඔහු ඇමරිකාවට අපහාස කළ බවත් සාමයට සූදානම් වූ විට පමණක් ඔහුට නැවත පැමිණිය හැකි බවත් ට්‍රම්ප් පවසා සිටියා. මේට ප්‍රතිචාර දක්වමින් සෙලෙන්ස්කි ඇමරිකාවට උපහාසාත්මකව කිහිප වතාවක් ස්තුති කර තිබූ අතර බොහෝ යුරෝපීය නායකයින් සෙලෙන්ස්කිට සහයෝගය පළ කරමින් පණිවිඩ නිකුත් කළා. ඉතින් ට්‍රම්ප් මෙහෙම කරන්නේ ඇයි? මේ පිටුපස ප්‍රධාන හේතු දෙකක් ඇති බවට සඳහන් වෙනවා. පළමු කාරණාව තමයි ට්‍රම්ප් සෙලෙන්ස්කිට ඇති අකමැත්ත. දෙවැන්න තමයි ට්‍රම්ප්ගේ රුසියානු සම්බන්ධය. ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු නියෝජිතයෙකු බවට චෝදනා පවතිනවා. කේත නාමය ක්‍රස්නෝව්. 2019දී ඇමරිකානු පාර්ලිමේන්තුව එක්සත් ජනපද මැතිවරණයට විදේශ බලවතුන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළා. මැතිවරණ ජයග්‍රහණය සඳහා යුක්‍රේනයේ සහාය ලබා ගැනීමට උත්සාහ කළ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා. ඉතින් මේ දෝෂාභියෝගය නිසා ට්‍රම්ප් සෙලෙන්ස්කිට දොස් පවරනු ලැබුවා. දෙවන හේතුව මීට වඩා රසවත්. KGB නමින් රුසියානු විමර්ශන ආයතනයක් පැවතියා. එහි හිටපු KGB මේජර්වරයෙකු වන යූරි ෂෙට්ස් 1980 ගණන්වල ලිපියක් පළ කරමින් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු වසර 40කට පෙර හඳුනාගෙන රුසියානු වත්කමක් ලෙස සංවර්ධනය කළ අයෙක් බවයි. මේ අනුව ට්‍රම්ප්ට ක්‍රස්නෝව් යන කේතනාමයද ලබා දුන් බව සඳහන්. KGB රුසියානු ආයතනය ඔහු දේශපාලනයට යා යුතු බවත් කවදා හෝ නිසැකවම එක්සත් ජනපද ජනාධිපති වන බවත් දන්වා සිටියා. ඉන්පසු ට්‍රම්ප් එක්සත් ජනපදයට ආපසු ගොස් දේශපාලනයට සම්බන්ධ වී 2012 කාලය තුළ ජනාධිපති මැතිවරණයට සහභාගී වීමට දෙවරක් උත්සාහ කළා. 2016දී ට්‍රම්ප් පළමුවන්ට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ විට ඔහුගේ ප්‍රචාරණ කටයුතු සිදු කළ බවට රුසියාවට චෝදනා එල්ල වුණා. 2016දී ඇමරිකානු මැතිවරණයට රුසියාව මැදිහත් වූ බව හා එය ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට උපකාරී වූ බවට බොහෝ විමර්ශකයින් මගින් සාක්ෂි සහිතව ඔප්පු කර තියෙනවා.
2025දී ට්‍රම්ප් නැවතවරක් ජනාධිපති වූ පසු ඔහු රුසියානු අවශ්‍යතා ඉටු කිරීම සඳහා පැහැදිලිවම පෙනී සිටි බව පැහැදිලි. ජනතාව දැන් මේ ගැන ප්‍රශ්න කිරීමටත් පටන්ගෙන තියෙනවා. මෙය ඇමරිකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් වුණත් මේ වන විට ට්‍රම්ප් ලෝකයේ සෙසු රටවලටත් තර්ජනයක් වෙමින් පවතිනවා. ඔහු නව යටත් විජිතවාදයක් අනුගමනය කරන බව පැහැදිලි. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් රටවල භූමි ප්‍රදේශ අත්පත් කර ගැනීම ගැන පවා කතා කර තියෙනවා. ඔහු විටක ග්‍රීන්ලන්තය මිලදී ගැනීම ගැන කතා කළා. ඒ වගේම ඔහු පැනමා ඇලමත ඇමරිකානු පාලනය ස්ථාපිත කිරීම ගැනද කතා කරනවා. ට්‍රම්ප් කැනඩාව යටත් විජිතකරණය කිරීම ගැන විහිළු කර ඇති අතර එය ඇමරිකාවේ 51 වන රාජ්‍ය බවට පත්වන බව පවසනවා. ඒ වගේම ඔහු පලස්තීනයේ ගාසා තීරය මිලට ගැනීම ගැන ඔහුගේ සැලසුමත් පවසා තිබූ අතර ගාසා තීරයේ ට්‍රම්ප් ගාසා ලෙස නැවත නම් කරන බවද සඳහන් කර තිබුණා. ඔහු තම රජය පවත්වාගෙන යන්නේ ඉතා අහංකාරයකින් යුතුව හා ආත්මාර්ථකාමීව බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. වෙනත් රටවලට තර්ජනය කරමින් ඔවුන්ගේ සම්පත් ලබා ගනිමින් යටත් විජිතකරණය හා ආක්‍රමණය කිරීම් කරමින් දුර්වල රටවලට එරෙහිව කෙටි කාලීන ජයග්‍රහණ ලබා ගත්තත් ඇමරිකාව තමන්ගේම අසාර්ථකත්වයේ බීජ පපුරමින් සිටිනවා. සෙලෙන්ස්කි සම්බන්ධව මේ සිදුවීමෙන් පසු යුරෝපීය සංගමය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, අයර්ලන්තය, කැනඩාව, නෝර්වේ, ඩෙන්මාර්කය, ස්වීඩනය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්පාන්‍ය, ඉතාලිය හා තවත් බොහෝ රටවල් එකට එක්ව සිටිනු දකින්න ලැබුණා. යුරෝපයට තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය මත යැපීමට නොහැකි බවට මතයක් යුරෝපයේ ගොඩනැගෙමින් තියෙනවා. මේ අනුව ඇමරිකානු සමාගම් වර්ජනය කිරීමේ කතිකාවතකුත් ගොඩනැගී තියෙනවා. ඒ වගේම යුරෝපීය යූනියන් නමින් පුළුල් හමුදාවක් පිහිටුවීම ගැන පවා සාකච්ඡා පවතින බවද සඳහන්. ඇමරිකාවට මේ ආකාරයෙන් ලෝකයට හිරිහැර කිරීමට ඉඩදිය නොහැකි බවටද මතයක් මේ වන විට ලෝකයේ ගොඩනැගෙමින් පවතිනවා. ඇමරිකාව මේ උත්සාහ කරන්නේ තුන්වන ලෝක යුද්ධයකට මඟ පාදමින් ලොව පුරා කුඩා රටවල් විනාශ කරමින් ඒකාධිපතියකු වීමටද. මේ ගැන ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අදට ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.